ආයිබෝවන් අපේ නැන්දා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ වෙරළු අච්චාරු. අපි එහෙනම් බලමු වෙරළු අච්චාරුවක් හදන හැටි. අපි මුලින්ම වෙරළු ගෙඩි 20ක් 30ක් ගන්න ඕනේ. අපි ඊළඟට ඒක භාජනයකට දාගෙන මේක මේ එළිය තම්බන්න ඕනේ වෙරළු. ගේ ඇතුළ වල වෙරළු තම්බන්නේ. අපි ඊට පස්සේ භාජනයකට දාගෙන ලිපේ තියලා විනාඩි 20ක් 30ක් විතර තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ අපි හොඳට තැඹුණාද කියලා පිහියකින් බලන්න ඕනේ යනලා. අපි එහෙනම් මේක තව ටිකක් හොඳට තම්බ ගන්න ඕනේ. අපිට දැන් පේන වෙලළු ටික හොඳට තැම්බීගෙන එනවා. වෙරළු ගෙඩි හොඳට පැලෙනකන් තම්බ ගන්න ඕනේ. අපි එහෙනම් දැන් ලිපෙන් බාගමු. දැන් අපි මේ වෙරළු එකට මිරිස් සෝස් එක හදාගමු. මුලින්ම අපි ලුණු ටිකක් දාන්න ඕනේ මේකට. ඊළඟට අපි මිරිස් කුඩු ස්වල්පයක් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයා මිරිස් වැඩියෙන් දාලා කන්න කැමති නම් මිරිස් තේ දෙකක් විතර දාගන්න පුළුවන්. ඊළඟට අපි තව සීනි ටිකක් දාගන්න පුළුවන්. සීනි සාමාන්‍යයෙන් එක තේ හැන්දක් වගේ දැම්මහම ඇති. ඊට පස්සේ හොඳින් කලවම් කරගමු. දැන් අපේ වෙරළු අච්චාරුව පිළිගන්නයි තියෙන්නේ. අපි එහෙනම් තවත් දවසක හම්බ වෙමු.